රජමහා විහාරස්ථානයේ තමයි ඉන්නේ. ඉතින් තාම මම ඇතුළට ගියේ නැහැ. මේ පන්සල ගැන කියනවා සුවිශේෂී සුබ දවසක් වේවා සියලු දෙනාටම. ඉතින් මම අද ඉන්නේ අනුරාධපුරයේ නෙළුම්කුලම ධර්මාලංකාර පුරාණ රජමහා විහාරස්ථානයේ තමයි ඉන්නේ. ඉතින් තාම මම ඇතුළට ගියේ නැහැ. මේ පන්සල ගැන කියනවා සුවිශේෂී වූ පන්සලක්. ඉතින් මැණික් වලින් නේත්‍රා දීපු පිළිම වහන්සේ නමක් ඉන්න මේ පන්සලේ. ඉතින් ඒ ගැන තමයි අද ඔයාලට කියන්න යන්නේ මම. ඉතින් ඒ ගැන විස්තර කරන්න ඉන්නවා අපේ මාමා රංජි මාමා. ඉතින් රංජි මාමගෙන් අහලා බලමු මේ විස්තර ටික කොහොමද කියලා. රංජි මාමා කියන විදිහට මේ පන්සල පුරාණ රජමහා විහාරස්ථානයක් විදිහට තමයි හඳුන්වන්නේ. ඉතින් මේ වීඩියෝ එක කරන්න කලින් අපි රංජි මාමව හම්බෙලා රංජි මාමත් එක්ක පන්සලේ ලොකු හාමුදුරන්ව මුණ ගැහිලා අවසර අරන් තමයි මේ වීඩියෝ එක කරන්න පටන් ගත්තේ. ඉතින් මේ වීඩියෝ එකට පන්සලේ ලොකු හාමුදුරන්ව සම්බන්ධ කරගන්න අවස්ථාවක් අපිට තිබුණේ නැහැ. මොකද පන්සලේ ලොකු හාමුදුරන් ඒ වෙන විට ටිකක් කාර්යබහුල තත්වයක තමයි හිටියේ. ඒ නිසා අපි රංජි මාමව සම්බන්ධ කරගෙන මේ වීඩියෝ එක අපි කරගෙන ගියා. තරම් රංජි මාමා කිව්ව විදිහට උතුරු මැද පළාතට තියෙන එකම පිළිම වහන්සේ නම තමයි මැණික්ගල් වලින් නේත්‍රා පිහිටවලා තියෙන. ඉතින් රජමහා විහාරස්ථානයක් වශයෙන් තමයි මේ පන්සල සැලකෙන්නේ. එතකොට මේ පන්සල තියෙන්නේ අනුරාධපුර නෙළුම්කුලම තම්මැන්නාපුර තමයි මේ ධර්මාලංකාර පුරාණ රජමහා විහාරස්ථානය තියෙන්නේ. ඇත්තටම මේ පන්සලේ විහාරයට ඇතුල් වෙන දොරටුව අර පෞරාණික වටිනාකමකින් යුතු විදිහට හදලා තියෙනවා. ඒ කියන්නේ කැටයම් ඒ පෞරාණික බව ආරක්ෂා වෙන විදිහට මේ හදලා තියෙනවා. ඉතින් රංජි මාමා අපිට කිව්ව විදිහට ඒ විදිහට තමයි ඒක හදලා තියෙන්නේ. දායක 2500ක් විතර වගේ පිරිසක් ඉන්නවා මේ අපේ දායකයෝ. ඉතින් රංජි මාමා කියන විදිහට විශාල දායක පිරිසක් මේ පන්සලට සම්බන්ධ වෙලා ඉන්නවා. ඉතින් ඒ දායක පිරිසගේ පූර්ණ සහයෝගයත් එක්ක තමයි මේ වගේ දේවල් කරන්න පුළුවන් කියලා තමයි රංජි මාමා කියන්නේ. ඉතින් ඒ වගේම පන්සලේ ලොකු හාමුදුරුවන්ගේ අනුදැනුම ඇතුව තමයි මේ සියලු දේවල්ම සිදු වෙන්නේ. ඉතින් අපි දැන් ඉන්නේ පන්සලේ විහාරයේ ඇතුලේ. ඉතින් මේ තමයි මැණික්ගල් වලින් නේත්‍රා පිහිටවපු උතුරු මැද පළාතට තියෙන එකම පිළිම වහන්සේ නම. ඉතින් ඔයාලටත් අවස්ථාවක් ලබලා දෙන්න පුළුවන් වුණා මේ වීඩියෝ එකකින් මේ පිළිම වහන්සේ නම බලලා සිත පහන් කරගන්න.
සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.